සාදරයෙන් පිළිගන්නවා ජොබ් ඇඩ්වයිස් YouTube නාලිකාවට. සබරගම පළාතේ සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ පරිපාලන නිලධාරී, ගිණුම් නිලධාරී, කළමනාකරණ සහකාර, වැඩ පරීක්ෂක, කාර්මික ශිල්පී, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු, වාහන සේවාකරු ඇතුළු තනතුරු රැසක් බඳවා ගැනීම දැන් නිවේදනය කරලා තියෙනවා. අයිදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනය වෙන්නේ 2025 වයස අවුරුදු 21ත් 35 අතර වාට මෙම තනතුරු සඳහා අයිදුම් කරන්න පුළුවන්. මෙම වීඩියෝ එකේ අවසන් තත්පරය වෙනකම් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. පළවෙනි රැකියා අවස්ථාව තමයි කනිෂ්ඨ කළමනාකරණ සේවා ගණය JM11 තනතුරක්. මේ තනතුරේ තනතුරු දෙකක් තියෙනවා. එක පරිපාලන නිලධාරී තනතුරු සංඛ්‍යාව එකක් තියෙනවා. දෙක ගිණුම් නිලධාරී තනතුරු සංඛ්‍යාව 4ක් තියෙනවා. මෙම තනතුරු දෙකටම මූලික වැටුපෙන්නේ 58615ක්. මීට අමතරව අධිකාරිය විසින් අනුමත කරන ලබන අනෙකුත් දීමනා ගෙවනවා. අපි බලමු පරිපාලන නිලධාරී සඳහා සුදුසුකම් මොනවද කියලා. බාහිර අයදුම්කරුවෙක් නම් ඔයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් පිළිගත් මානව සම්පත් කළමනාකරණේ, රාජ්‍ය කළමනාකරණේ, ව්‍යාපාරික පරිපාලනයේ, රාජ්‍ය පරිපාලනයේ හා ව්‍යාපාර කළමනාකරණේ, වාණිජ්‍ය හෝ තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයේ වෙනත් උපාධියක් ලබා තිබීම තියෙන්න ඕනි. ඔයා අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් ඉහත 1 හෝ 2 සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඊට අමතරව කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන MN1 සේවා ගණයේ දෙවන ශ්‍රේණිය අදාළ ශේෂ්ත්‍රයේ තනතුරක වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. අපි බලමු ඔයා ගිණුම් නිලධාරී තනතුරට අයදුම් කරනවා ඔයාට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. බාහිර අයදුම්කරුවෙක් නම් ඔයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් පිළිගත් ගිණුම්කරණයේ, මූල්‍ය කළමනාකරණයේ, ව්‍යාපාර කළමනාකරණයේ, ව්‍යාපාර පරිපාලනයේ, වාණිජ්‍ය හෝ තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයේ වෙනත් උපාධියක් ලබා තියෙන්න ඕනේ. ඊට අමතරව තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයේ ගැලපෙන්නා වූ වරලත් වෘත්තීය ආයතනයක අන්තර්මාධ්‍ය පරීක්ෂණය සමත් වෙලා තියෙන්න ඕනේ. ඔයා අභ්‍යන්තර අයදුම්කරණ පහත 1-2 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඉහත සඳහන් බාහිර අයදුම්කරුවන් සඳහා වෙන සුදුසුකම් සපුරලා තියෙන්න ඕනේ. ඊට අමතරව කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන MA1 සේවා ගණයේ දෙවන ශ්‍රේණියේ අදාළ ශේෂ්ත්‍රයේ තනතුරක අවම වශයෙන් වසර 5ක සතුරුදායි සේවා කාලය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මෙම තනතුරට අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා. වයස අවුරුදු 22ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් උපරිම වයස සීමා අදාළ වන්නේ නැහැ. බඳවා ගැනීම ක්‍රමවේදය වෙන්නේ ලිඛිත තරඟ විභාගයක් හා පත්තිම් බලධාරියා විසින් පත් කරනු ලබන මණ්ඩලයක් මගින් පවත්වන ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත තෝරා ගැනීම මෙන් බඳවා ගැනීම සිදු කරනවා. ඔයාට වෙනස් සුදුසුකම් මොනවද කියලා බලමු. සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා සබරගම පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය කායික හා මානසික යෝග්‍යතාවයන් යුක්ත වෙන්න ඕනි. අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනයට වසර 3ක නොඅඩු කාලයක් සබරගම පළාත තුනේ ස්ථිර පදිංචිකරුවෙක් වෙන්න ඕනි. විශිෂ්ට චරිතයකින් යුතු පුද්ගලයෙක් වෙන්න ඕනි. ඊට පස්සේ බලමු කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ MA2 3 තනතුරක්. මෙම තනතුරට තාක්ෂණ නිලධාරී සිවිල් තනතුරු ප්‍රමාණය 6ක් තියෙනවා. තාක්ෂණික නිලධාරී යාන්ත්‍රික තනතුරු 1ක් තියෙනවා. ප්‍රමාණ සමීක්ෂක තනතුරු 2යි. මෙම තනතුරේ මූලික වැටුප 44867යි. ඊට අමතරව අධිකාරිය විසින් අනුමත කරන ලබන අනෙකුත් දීමනා ගෙවනවා. අපි බලමු සුදුසුකම් මොනවද කියලා. බාහිර අයදුම්කරුවෙක් නම් ඔයා කාර්මික නිලධාරී, සිවිල් කාර්මික නිලධාරී, යාන්ත්‍රික තනතුරු වලට තනතුරේ කාර්යයන් වලට අදාළ ශ්‍රුතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතා NVQ පහසන මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවණතාව සහතික ලබා තියෙන්න ඕනි. ඔයා ප්‍රමාණ සමීක්ෂක තනතුරට අයදුම් කරනවා නම් තනතුරේ කාර්යභාරයට අදාළ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතා MVQ 5ට නොඅඩු මට්ටමක ප්‍රවණතාව සහතික ලබාගෙන තියෙන්න ඕනි. අභ්‍යන්තර අයදුම්කරුවන්ට ඉහත සඳහන් බාහිර අයදුම්කරුවන් සඳහා වෙන සුදුසුකම් අදාළ වෙනවා. ඔයාගේ වයස අවුරුදු 18 නොඅඩු 45ට නොවැඩි වෙන්න ඕනි. අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් උපරිම වයස සීමාව අදාළ වන්නේ නැහැ.
අපි වනුම් බඳව ගන්න ක්‍රමවේදී කොහොමද කියලා ලිඛිත තරඟ විභාගකින් හෝ පත්වීම් බලධාරියා විසින් පත් කරන ලබන මණ්ඩලයක් මගින් පැවැත්වෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත බඳවා ගන්නවා. මේ තනතුරට අවශ්‍ය සුදුසුකම් වන්නේ වා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. තනතුරට පැවැරෙන ආකාරයෙන් මැනවින් ඉටු කිරීම සඳහා සබරගම් පළාත් තුන ඕනෑම ප්‍රදේශ සේවය කිරීම සඳහා අවශ්‍ය කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනි. ඇඳුම් පත්‍ර බාරගන්න අවසන් දිනට වසර 3ක නොඅඩු කාලයක් සබරගම් පළාතේ ස්ථිර පදිංචිකරුවෙක් ඉන්න ඕනි. ඊට පස්සේ බලමු කළමනාකරන සහකාර තාක්ෂණික නොවන සේවා ගණයේ මේ එක තනතුරක්. මේ කළමනාකරන සහකාර තනතුරු 4ක් තියෙනවා. වැඩ පරීක්ෂක තනතුරු 8යි. මූලික වැටුප 40,403ක් වෙනවා. ඊට අමතරව අධිකාරිය විසින් අනුමත කරන ලබන දීපනා ගෙවනවා. අපි බලමු මේ තනතුරට අවශ්‍ය සුදුසුකම්. කළමනාකරන සහකාර තනතුරට බාහිර අයදුම් කරුවෙක් නම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙමළ හෝ සිංහල ගණිතය ඉංග්‍රීසි භාෂා යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණ හැර සමත් වෙන්න ඕනේ. පිළිගත් ආයතනික මූලික පරිගණක දැනුම පිළිබඳ මාස 6කට නොඅඩු පාඨමාලාවක් හදාරලා තියෙන්න ඕනේ. වැඩ පරීක්ෂක තනතුර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය ඉංග්‍රීසි භාෂාව යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාන්‍ය සහිතව විෂයන් 6ක් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම පිළිගත් ආයතනික සිවිල් ඉදිකිරීම වලට අදාළව මාස 6කට නොඅඩු පාඨමාලාවක් හදාරලා තියෙන්න ඕනේ. අභ්‍යන්තර අයදුම්කරුවන්ට ප්‍රාථමික ශ්‍රේණියේ ශිල්පිය නොවන අර්ධ ශිල්පිය සහ ශිල්පීය සේවා ගැනීම පහත ආයන්න ඇයන්න ඊයන්න සුදුසුකම් ඇති සේවකයන්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ආයන්න අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය ඉංග්‍රීසි භාෂාව යන විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සමාර්ථයක් සහිත විෂයන් 6කින් සමත් වෙලා තියෙනවා. එක් තනතුරේ කාර්යයන්ට අදාළව පිළිගත් ආයතනයක මාස 6කට නොඅඩු පාඨමාලාවක් හදාරලා තියෙනවා. ඇයන්න සේවයේ ස්ථීර පත්වීම් දැරිය යුතු අතර එම පත්වීම් වල ස්ථීරකරණ ලැබිය යුතු වෙන්න ඕනි. නියමිත දිනට පූර්වාසන්න ස්ථීර පත්වීමක යටතේ පිරිසෙන් අවුරුදු 5ක අකන්න සතුරුදායි සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම් කරන සඳහා උපරිම වයස සීමාවක් හදාරවන්නේ නැහැ. බඳවා ගැනීම ක්‍රමවේදයේ ලිඛිත තරඟ විභාගී හා පත්වීම් බලධාරියා විසින් පත් කරන ලබන මණ්ඩලයක් මගින් පැවැත්වෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත බඳවා ගන්න ලැබෙනවා. වෙනස් සුදුසුකම් වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. තනතුරට පැවැරෙන කාර්යයෙන් මැනවින් ඉටු කිරීම සඳහා සබගම් පළාත තුල සේවය කිරීමට කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත වෙන්න ඕනේ. අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනට වසර 3කට නොඅඩු කාලයක් සබරගම් පළාත තුල ස්ථිර පදිංචිකරුවෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ බලමු ප්‍රාථමික ශිල්පී සේවා ගණයේ PL3 කාර්මික ශිල්පී යාන්ත්‍රික තනතුරු 5ක් තියෙනවා. කාර්මික ශිල්පී ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රීෂියන් තනතුරු 2යි. වායු සමීකරණ ශිල්පී තනතුරු 2යි. පින්තාරකරු තනතුරු 2යි. මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු තනතුරු 2යි. මෙම තනතුරට මූලික වැටුප රුපියල් 38,387යි. මීට අමතරව අධිකාරිය විසින් අනුමත කරන ලබන දීමනා ගෙවනවා. මෙම තනතුරට අදාළ සුදුසුකම් මොනවද කියලා බලමු. බාහිර අයදුම්කරුවෙක් නම් ඔයා එක් තනතුරෙහි කාර්යයන්ට අදාළව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව විසින් පිළිගන්නා ලද කාර්මික හෝ වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා NVQ 4 මට්ටමට නොඅඩු මට්ටමක එක් ශේෂයට අදාළ ප්‍රවීණතා සහතිකයක් ලබාගෙන තියෙන්න ඕනේ. අභ්‍යන්තර අයදුම්කරුවන් නම් අදාළ ශේෂයේ වසර 5ක පළපුරුද්ද සහ කාර්මික විද්‍යාලයකින් වෘත්තීය පුහුණු ආයතනයකින් අදාළ තනතුරට කාර්යයන් අනුකූල ජාතික වෘත්තීය කුසලතා NVQ දෙවන මට්ටමට නොඅඩු මට්ටමක වෘත්තීය පරීක්ෂණයකින් සමත්ව ප්‍රාථමික අර්ධ ශිල්පී PL2 හෝ ප්‍රාථමික ශිල්පී නොවන PL1 සේවා ගණයේ සේවකයන් හෝ එක් තනතුරේ කාර්යයන්ට අදාළ වෘත්තීය ආයතනයකින් ලබා ගන්න ලද කාර්මික හෝ වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතාව NVQ 4 වැනි මට්ටම නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. අපි බලමු මේ තනතුරට අවශ්‍ය වයස කොහොමද කියලා. වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි.
අභ්‍යන්තර අයදුම් කරුවෙක් නම් ඔයාට උපරිම ආයු සීමාව අදාළ වන්නේ නැහැ. බඳවා ගන්න ක්‍රමවේද වෙන්නේ තනතුරට අදාළ වෙන වෘත්තීය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල බඳවා ගන්නවා. වෙනස් සුදුසුකම් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. තනතුරට පැවරෙන රාජකාරියෙන් ඉටු කිරීමට සබරගම පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනි. අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනයට අවම වශයෙන් අවුරුදු 3ක් සබරගම පළාතේ ස්ථිර පදිංචිකරුවෙකු වෙන්න ඕනි. ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ PL2 වාහන සේවාකරු තනතුරු දෙකක් තියෙනවා. මෙම තනතුර වැටුප 30715යි. ඊට අමතරව අධිකාරිය විසින් අනුමත කරන ලබන අනිකුත් දීමලා ගෙවනවා. අපි සුදුසුකම් මොනවාද කියලා බලමු. මෙම තනතුරට MEQ දෙවන මට්ටමට නොඅඩු ප්‍රවණතා සහතිකයක් ලබාගෙන තියෙන්න ඕනි. ඔයා අභ්‍යන්තර අයදුම් කරුවෙක් නම් අදාළ ශේෂ්ත්‍රයේ වසර 5ක පළපුරුද්දක් සහිතව MEQ දෙවන මට්ටමට නොඅඩු ප්‍රවණතා සහතිකයක් සහිතව PL1 සේවා ගණයේ සේවකයෙක් වෙන්න ඕනි. එහෙම නැත්නම් MEQ දෙවන මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවණතා සහතිකයක් ලබාගෙන තියෙන්න ඕනි. අපි බලමු මේ තනතුරට අයදුම් කරන වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි අය විය යුතුයි. අභ්‍යන්තර අයදුම් කරුවෙක් නම් උපරිම ආයු සීමාව අදාළ වන්නේ නැහැ. බඳවා ගන්න ක්‍රමවේද වෙන්නේ තනතුර අදාළ පරිදි වෘත්තීය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත බඳවා ගන්නවා. ඊළඟ තනතුර තමයි ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණීය. තනතුරු නාමීය වෙන්නේ සහායක වාහන සේවා අංශය සහ වාහන අලුත් අඩිය අංශය. තනතුරු දෙකක් තියෙනවා. මූලික වැටුප 36475යි. සුසුකම් වන්නේ බාහිර අයදුම් කරුවෙක් නම් ඔයා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම විතරයි. වයස සීමාව අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි අය යුතුයි. අභ්‍යන්තර අයදුම් කරුවෙක් නම් උපරිම ආයු සීමාව අදාළ වන්නේ නැහැ. බඳවා ගන්න ක්‍රමවේද වෙනන්නේ වෘත්තීය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත තමයි බඳවා ගන්නේ. ඉහත සුදුසුකම් තියෙන අය අයදුම් පත්‍රයේ 2025 6/16 වෙනි දිනට ප්‍රථම පහත ලිපියට විද්‍යාපන සිත පැලින් යොමු කරන්න ඕනි. අපි අයදුම් පත්‍රයේ පහළ ලින්ක් එක දානවා ඩවුන්ලෝඩ් කරගන්න. අයදුම් පත්‍රයේ යොමු කරන්න ඕනි ලිපිනේ තමයි විධායක අධ්‍යක්ෂක සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය පැරඩයිස් කුරුවිට කියන ලිපියට. ඔයා අයදුම් පත්‍රය යොමු කරද්දී අනිවාර්යයෙන්ම ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ පුරාපාට තන සඳහා කොන්ත්‍රාත් පදනමෙන් බඳවා ගැනීම යනුවෙන් සඳහන් කරන්න ඕනේ. මම ස්තුතියි මගේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට. මේ වෙනම තවත් රජ රැකියාව වීඩියෝ එකක අපි ආයෙ හමු වෙමු.